හරි පුතා. 8 වෙනි ප්‍රශ්නේ. 8 වෙනි ප්‍රශ්නේ කියන්නේ අපේ පේපර් එකේ අන්තිම ප්‍රශ්නය. අපිට තියෙනවා එයාලා කියනවා write a paragraph on my of any one of the following topics. One of the following topics. හරි. One of the following කියන්නේ පහත සඳහන් topics වලින් එකක්. One of කියන්නේ එකක්. හරි. One of. හරි. එයාලා කියනවා වචන 50යි වචන 60යි. Use about 50 to 60 word. At පළවෙනි එක තියෙනවා advantage of traveling. ඒ කියන්නේ මේ traveling කියන්නේ අපි යන්නේ අපි මේ travel කරනවා කියන අපි මේ යන්නේ අපි මේ විනෝදචාරී ගමන් කර අපි තැන් තැන් වල අපි ඇවිදින්න යනවා විනෝදචාරිකා යනවා traveling දන්නවනේ traveling. Advantages කියන්නේ මේ සුබවාදී දේවල්. අපි travel කරාම අපිට මොකද වෙන්නේ? travel කරාම අපිට ලැබෙන දේවල් වාසි ඒ වගේ දේවල්. ඒක තමයි අහන්නේ. travel කිරීම ගැන විස්තරයක්. වචන 50ක 60ක. අනික තමයි my favorite sport. My favorite sport. ඒ දෙන් එකක් කැමති එකක්. හරි. One of the following topics. දෙකේ එකක්. One of the following topics කියන්නේ දෙකේ එකක්. හරි. අපි ක්‍රිකට් ගැන ලියමුද? අපි my favorite sport. ක්‍රිකට් නීති අපේ නේද? වෙන අපි කැමති ක්‍රීඩාවක් නැහැ. මේ සීන් එකේදී මේ කෙලින්ම පැරග්‍රාෆ් තියෙන සීන් එකේ පැරග්‍රාෆ් වෙන්න පුළුවන් අපි රචනා වෙන්න පුළුවන් මම පොඩි සීන් එකක් කියන්නම් ඔයාලට හරි ලේසිම වැඩේ මේක සිංහලෙන් කටුසටහනක් දාගන්න දැන් ඔයා වැඩෙක් නම් සිංහලෙන් කටුසටහන දාන්න ඕනේ නැහැ ගත්ත පෑන ඉංග්‍රීසියෙන්ම ලියලා දැම්මා හරි දැන් වැඩන්ට නම් මෙහෙම කියා දෙන්න ඕනේ නැහැ නේ තේරුණාද වැඩන්ට මෙහෙම කියා දෙන්න ඕනේ නැහැ එයාට ලියන්න මැච් එක ගහන්න පුළුවන් මම මේ කියන්නේ එහෙම නෙමෙයි සාමාන්‍යයෙන් ලියා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ලියා ගන්න පුළුවන් වරදින් නැතුව ලියා ගන්න පුළුවන් ලේසිම ක්‍රමය. මේකෙන් හේතු දෙකක් වෙනවා. එකක් තමයි සිංහලෙන් අපි ලියාගත්තාම කටුසටහන අපිට වෙලාව ඉතුරු වෙනවා. නැත්නම් අපි ඉංග්‍රීසියෙන් හිතේද ලියනකොට වෙලාව යනවා. ඒකක් අනික එක තමයි අපිට වරදින්නේ නැහැ. මොකද අපි සිංහලෙන් ලියාගත්ත එක තමයි අපිට ඉංග්‍රීසියෙන් ට්‍රාන්ස්ලේට් කරන්න. පට්ට chance එකක් ඒක. හරි. මාර chance දෙපැත්තෙම chance. ඒකාන්ත සිංහලෙන් ලියා ගමු. හරි. හරි. එහෙනම් අපි ක්‍රිකට් ගැන ලියමුද? My favorite sport. දැන් මම සිංහලෙන් විස්තර කරන්නම්. ඔයාලා කොලයක් කරගෙන ලියා ගන්න. ඒක අපි ඊට පස්සේ ඉංග්‍රීසියට දාමු හරි ලියා ගන්න ඕනේ මේක මම කැමතිම ක්‍රීඩාව අපි ලියන්නේ my favorite sport දැන් ඔයා දැන් ලියා ගන්නේ කටුසටහනක් මේක කොහොම කැතර ලියා ගන්න ගැටලුවක් නැහැ මේක අරවා මේව ගලපන්න ඕනේ අපි ඉංග්‍රීසියෙන් ලියනකොට ගලපලා ලියමු මම කැමතිම ක්‍රීඩාව ක්‍රිකට් ලියා ගන්න ක්‍රිකට් කියන්නේ ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාවයි. මම කැමතිම ක්‍රීඩාව ක්‍රිකට්. ක්‍රිකට් කියන්නේ ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාවයි. හරිනේ. මම කැමතිම ක්‍රීඩාව ක්‍රිකට්. ක්‍රිකට් කියන්නේ ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාවයි. ක්‍රිකට් අපට උගන්වනවා ක්‍රිකට් වලින් අපිට කියා දෙනවා ටීම් වර්ක් එක. ටීම් වර්ක් කණ්ඩායම් හැංගීම. ඒක ඉංග්‍රීසියෙන් පොඩි කැලේ ලියා ගන්න. දැන් කොහොමද ඉංග්‍රීසියෙන් ලියන එකනේ. ටීම් වර්ක්. හරි. patient කියන්නේ ඉවසීම. කණ්ඩායම් හැංගීම ඉවසීම. ඩිසිප්ලින් කියන්නේ විනය උගන් ඩිසිප්ලින්. ක්‍රිකට් වලින් අපට උගන්වනවා කණ්ඩායම් හැංගීම විනය කණ්ඩායම් හැංගීම ඉවසීම විනය අපට උගන්වනවා. හරි ක්‍රිකට් කියන්නේ මගේ ප්‍රියතම ක්‍රීඩාවයි ක්‍රිකට් කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධම ක්‍රීඩාව ජනප්‍රියම ක්‍රීඩාවයි දැන් මේ ඔයා තමයි කටුසටහන ගහන්නේ ඔයා කටුසටහන ගහන මේ අදහස මන් දෙන්නේ මේවා ලියන අදහස් තමයි ඊළඟට ට්‍රාන්ස්ලේට් කරන්න විදිය තමයි මම කියලා දෙන්නේ මොකද මේක ඊළඟ එක්සෑම් එකට එන්නේ නැහනේ හරි ක්‍රිකට් වලින් අපිට උගන්වනවා කණ්ඩායම් හැංගීම විනය ඉවසීම සහ විනය හරි මම හවසට ස්කෝල් ග්‍රවුන්ඩ් එකේ හවසට යාළුවොත් එක්ක ක්‍රිකට් ගහනවා එහෙම ලියා ගන්න නිකන් අපි ඒක උක්්‍යක්තියක් ඕනේ අපි ඒක සිංහල එකක් නෙමෙයි අපි ඉංග්‍රීසියෙන් හරවන්නේ ගන්න තියෙන්නේ ඔයාගේ අදහස ලියා ගන්න ලියන අපි ඉංග්‍රීසියෙන් හරවනකොට හරියට ලියමු මම හවසට යාළුවොත් එක්ක ස්කෝල් ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් ගහනවා ක්‍රිකට් සෙල්ලම් කරනවා
හරි. හරි. මං අපේ නැෂනල් ටීම් එක ගැන ආඩම්බරයි. මොකද එයාලා ගොඩක් මැචස් රට වෙනුවෙන් දිනවල තියෙනවා. හරි. මං අපේ නැෂනල් ටීම් එක ගැන ආඩම්බරයි. මොකද එයාලා අපට ගොඩක් මැචස් දිනවල තියෙනවා. ඒ හන්ද මං ක්‍රිකට් වලට ආසයි. හරි. ක්‍රිකට් කියන්නේ බොහොම මේ එන්ජොයබල් විනෝදබර සහ සෞඛ්‍ය සම්පන්න ක්‍රීඩාවක්. හරි. ආපහු මං කියන්නම්. මුලින් ඉඳන් බලන්න. ක්‍රිකට් කියන්නේ මගේ කැමතිම ක්‍රීඩාව. හරි. ක්‍රිකට් කියන්නේ ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව. ක්‍රිකට් අපිට උගන්වනවා ටීම් වර්ක් එක. ටීම් වර්ක්, කණ්ඩායම් හැඟීම, ටීම් වර්ක්, ඉවසීම සහ ඩිසිප්ලින් විනය. මං හවසට අපේ යාළුවොත් එක්ක ඉස්කෝලේ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකේ මේ හවසට යාළුවොත් එක්ක ක්‍රිකට් සෙල්ලම් කරනවා. හරි. අපේ ක්‍රිකට් ටීම් අපේ නැෂනල් ක්‍රිකට් ටීම් එක මොකක්ද අපේ නැෂනල් ක්‍රිකට් ටීම් එක මං අපේ නැෂනල් ක්‍රිකට් ටීම් එකට ගොඩක් ආඩම්බර වෙනවා. මොකද එයාලා අපිට ගොඩක් මැචස් දිනවල තියෙනවා. හරි. ඒ හන්ද මං ක්‍රිකට් වලට කැමතියි. ක්‍රිකට් වල ආසයි. ක්‍රිකට් කියන්නේ බොහොම විනෝදබර, විනෝදජනක, සෞඛ්‍ය සම්පන්න ක්‍රීඩාවක්. ඔච්චරයි සීන් එක. හරි. දැන් ඕක ඔයයි කටුසටහනනේ. දැන් ඕක අපි ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරන්න පරිවර්තනය කරන්න කොහොමද කියලා බලමු. දැන් බලන්නකෝ දැන් අපිට දැන් ඔහොම ලියාගත්තට පස්සේ ඕකම තමයි අපි දාන්නේ ඉංග්‍රීසියට. කිසිම ගැටලුවක් නැහැ අපිට හිතේ හිතින්න ඕනේ නැහැ. විනාඩි 5න් වැඩේ ඉවරයි. දැන් හිතන්නකෝ ඉංග්‍රීසියෙන් හිතන්නත් ඕනේ පරිවර්තනය කරන්නත් ඕනේ. වැඩේකුත් නම් ගැටලුවක් නැහැ. දැන් මම මේ පොදුවේ කියන්නේ. හරි. වැඩන්ටරයි ඉතින් කියා දෙන්න දෙයක් නැහැ නේ. හරි. බලන්න. අපි ලියනවා my favorite sport කියලා ඉතින් ලියාගත්තා. ඊට පස්සේ ක්‍රිකට් කියන්නේ මම කැමතිම ක්‍රීඩාව. කැමති කියන්නේ favorite. හරි. cricket is my favorite sport. දැක්කද? සරල සීන් එකක් තියෙන්නේ. හිතන්න දෙයක් නැහැ. ආරක බැලුවා ලිව්වා. cricket is my favorite. favorite කියන්නේ කැමතිම sport ක්‍රීඩාව. හරි. ක්‍රිකට් කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රීඩාව. හරි. ප්‍රසිද්ධ කියන්නේ මොකද්ද? popular. P O P U L A R popular නේ. popular. P O P U L A R popular. most කියන්නේ ගොඩක්. popular කියන්නේ ප්‍රසිද්ධයි. most popular කියන්නේ ගොඩක් ප්‍රසිද්ධයි. එහෙනම් අපි most මොකට දාලා popular දානවා. හරි. එතකොට most popular ගොඩක් ප්‍රසිද්ධයි. most popular. So it is the most popular game in Sri Lanka. දැක්කනේ දැන් ඔයාලට මේ ලොකුවට හිතන්න දෙයක් නැහැ. සිංහලයක බැලුවා ඉංග්‍රීසියට දැම්මා. සරල සීන් එකක් තියෙනවා. හරිද පුතා? ඊළඟේ බලනවා. අපිට ක්‍රිකට් උගන්වනවා මොනවද මං කිව්වේ? කණ්ඩායම් හැංගීම් උගන්වනවා. ඊට පස්සේ මොකද්ද මේ පේෂන් ඉවසීම උගන්වනවා. ඊට පස්සේ විනය උගන්වනවා. ඒක ලියමු. ක්‍රිකට් ටීචර්ස්. ක්‍රිකට් ටීච් නෙමෙයි හරි. ටීච් නෙමෙයි. මෙතන ටීචර්ස් ES එනවා. ඒක වචන හන්ද. ක්‍රිකට් ටීචර්ස්. ඒක මේ වගේ හරියට. she goes to school every day. she go නෙමෙයිනේ she goes. ඒක වචන. he goes to school every day. he goes ES ඒක වචන. එහෙම නැත්නම් he plays cricket. he play cricket නෙමෙයි පුතා. he plays cricket every day. හරි. ඒ වගේ මෙතන S එනවා. ඒ කියන්නේ ක්‍රිකට් ටීච්. ක්‍රිකට් කියන්නේ මෙතන ඒක වචන හරි. ක්‍රිකට් එක හන්ද ටීච් නෙමෙයි ටීචර්ස්. ES එනවා ටීචර්ස්. us team work. team work කියන්නේ කණ්ඩායම් හැංගීම. patience. patience කියන්නේ ඉවසීම.
සහ මේ ගොඩක් දේවල් ලියලා. ඒ කියන්නේ මේ මෙතන ලියනවා කණ්ඩායම හැඟීම, ඉවසීම සහ ඊළඟට මොකක්ද කියන ලියනකොට අන්තිම එක ලියන්න කලින් and දාන්න ඕනේ. and මේ and them. teamwork, patience and discipline. discipline කියන්නේ මේ මොකද්ද discipline කියන්නේ? discipline කියන්නේ විනය. එතකොට අපිට ක්‍රිකට් උගන්වනවා. cricket teaches us teamwork, patient ඉවසිලිවන්තකම සහ discipline කියන්නේ මේ විනය අපිට උගන්වනවා. ඔච්චරයි සීන් එක. අර කොලේ බැලුවා ලිව්වා, සිංහල එක බැලුවා ලිව්වා. හරි. ඊට පස්සේ සිංහල එක තමයි මම අවසර හැමදාම යාළුවොත් එක්ක ස්කෝල් මේ ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් ගහනවානේ. ඒකනේ. හරි. ඒක ලියමු. I play cricket with my friends. මම ක්‍රිකට් සෙල්ලම් කරනවා මගේ යාළුවොත් එක්ක at the school playground every evening. හැමදාම හවසට every evening. ඒක සරල සාමාන්‍යයි. නේ? I play cricket with my friends. යාළුවොත් එක්ක at the school playground every evening. හවසට හැමදාම. හරි. සරලයි නේ? මේක ලියා ගන්න. මේ කියන්නේ මේක ලියා ගන්න ඔය විදිහට. එතකොට අට මේ සිංහල එකයි මේකයි ඔයා මේක ලියාගෙන සිංහල එක ලියාගෙන මේකත් බලලා ආපහු තනියම මේක ලියාගෙන මේ විදිහට ලියන්න පුළුවන් බලන්න. එතකොට ඔයාලට මේ ටික දවසක් එක දෙක ලියනකොට මේක පුරු වෙනවා. හරි. ඊළඟට මොකද්ද? ඊළඟ තමයි අපි අපේ ජාතික කණ්ඩායම ගැන ආඩම්බරයි. මම I am very proud. proud විතරක් නෙමෙයි ගැන එයා ගැන මම අපේ ප්‍රින්සිපල් අපේ ඉස්කෝලේ ගැන ආඩම්බරයි. I am proud of my school. ඒතර ඔෆ් එකත් එක්ක ඒ ආඩම්බර වෙන්නේ මොකක් ගැනද කියලා කියන්න ඕනේ. හරි. දැන් මෙතන අපි අපේ ටීම් එක ගැන ආඩම්බර වෙන්නේ. I am proud of our cricket team. මම ඉස්කෝලේ ගැන ආඩම්බර වෙනවා නම් I am proud of our school. ඔෆ් එකෙන් පස්සේ ඒ ආඩම්බර ගැන ලියන්න ඕනේ. ඒක දාන්න ඕනේ. cricket team එක නම් cricket team මේ මම very proud national cricket team අපේ ජාතික කණ්ඩායම ගැන මම සතුටු වෙනවා. මෙතන මේ දැනගන්න ඕන සීන් එක තමයි I am proud of මෙන්න මේ කැලේ proud of. එච්චරයි. our national cricket team. හරි. මම අපේ ජාතික කණ්ඩායම ගැන ආඩම්බර වෙනවා. හේතුව එයාලා අපිට ගොඩක් මැචස් දිනවල තියෙනවා. They have won. They කියලා කියන්නේ කට්ටියම එකතු වෙලානේ කරන්නේ වැඩි. කොල්ල සෙට් එක එකතු වෙලානේ වැඩි කරන්නේ. එතකොට they have won. එයාලා දිනලා තියෙනවා. මේ have won දිනවල තියෙනවා. many matches match ගොඩක් for our country අපේ රට වෙනුවෙන් මේ මම for you මං වෙනුවෙන් for ඔයා වෙනුවෙන් for you මගේ ඉස්කෝලේ වෙනුවෙන් for my school හරි ඒ වගේ මගේ රට වෙනුවෙන් for my country ඒ නිසා මේ for my country ඒ හන්ද මම ක්‍රිකට් වලට ආසයි. ඒ හන්ද කියලා කියන්නේ කොහොමද? ඒ හන්ද කියන්නේ එම නිසා. so කියලා කියන්න පුළුවන්. so I love. එහෙම නැත්නම් therefore එම නිසා. therefore I love cricket. හරි. ඒ හන්ද මම ක්‍රිකට් වලට ආසයි. love කියන්නේ ආසයි ඈ. love කියන්නේ ලව්ම නෙමෙයි හරි. ආසයි කියන්නත් කියනවා. හරි ඊළඟ තමයි ක්‍රිකට් කියන්නේ අපිට මේ විනෝද ජනක මේ සෞඛ්‍ය සම්පන්න ක්‍රීඩාව. හරි ක්‍රිකට් කියන්නේ both fun and healthy sport. මෙතන මෙහෙම සීන් එකක් තියෙනවා මේ fun වෙනුවට
එන්ජොයිබල් කියලා දාන්න පුළුවන්. දෙකම එකයි දෙකෙන් එකක් දාන්න. හරි. මම ඔය දෙකම දැම්මේ ඔයාලට මේ ඒ මතක හිටින වචනේ දාන්න. ෆන් දැම්මත් එකයි එන්ජොයිබල් දැම්මත් එකයි. එන්ජොයිබල් දැම්මම ලස්සනයි වැඩි. එන්ජොයිබල් නම් හෙල්දි සෞඛ්‍ය සම්පන්න ස්පෝර්ට් එක. එච්චරයි වැඩි පුතා. දැන් ඔයා මොකද කරේ? ඔයා කරේ සිංහල එක ඉංග්‍රීසියට හැරෙවුවා විතරයි. ඔයා සිංහල ඉංග්‍රීසියෙන් හිතේ හිටියේ නෑනේ. පට්ට ලේසි වැඩක්. නැත්නම් ඔයාගේ කාලය යනවා මාරු විදිහට කාලය යනවා. හරිද? දැන් මේක මේ 16 වෙනි ප්‍රශ්නේ රචනාවටත් මේක මෙහෙම ලියන එක වැඩේ ගොඩ යනවා ඈ. ලේසි වරදින්නේ නෑ. හරි. එතකොට එහෙනම් ඔච්චරයි තියෙන්නේ. Cricket is both fun, එහෙම නැත්නම් enjoyable and healthy sport. එයාලට අපිට ලියන්න කියලා තියෙන වචන 50යිනේ. මෙතන වචන 50ක් තියෙනවා. දැන් මේ වගේ 5/4 මේ වගේ 4 ගුණයක් තමයි රචනාවට ලියන්නේ දෙවෙනි පේපර් එකේ 16 වෙනි ප්‍රශ්නෙට. හරි. මේ වගේ 4 ගුණයක්. ඒකත් මම කියලා දෙන්න කොහොමද ලියන්නේ කියලා. ඒකත් ලේසි. ඒකත් සිංහල ලියාගෙන ට්‍රාන්ස්ලේට් කරපන් පට්ට ලේසි. ඒතර වරදින්නේ නැහැ, පැටලෙන්නේ නැහැ. කාලය ඉතුරු වෙනවා. එක්සෑම් එක ලියන්න වැඩි. හරි. එහෙනම් පුතා අපි 2025 ඉංග්‍රීසි පළවෙනි පේපර් එක ඉවර කරා. එච්චර සීන් එකක් නෑනේ. බොහොම සරලයි ඉවර කරා. අපි දෙවෙනි පේපර් ඉවර වෙච්ච ගමන් කමෙන්ට් එක වලින් දාලා පාඩමක් මම කරනවා. එහෙම නැත්නම් අපි 2026 පේපර් එක මට තාම හම්බුන්නේ නෑ. හම්බුනම 2026 පේපර් එක කරමු. කොහොමද එක්සෑම් එකට යන්න කලින් අපි පේපර් 10 15 මම කරනවා. ඊට අමතරව මගේ ඔන්ලයින් ක්ලාස් එක පටන් ගන්නවා. ලංකාවේ හැමෝටම 6 වසරේ ඉඳලා 11 වසර දක්වා සියලුම ළමයින්ට සම්බන්ධ වෙන්න පුළුවන්. 6 වසරේ දරුවෙක් කොහොමද O level ඉංග්‍රීසි වලට ඒකක් ගන්න මට්ටමට 6 ඉඳලා 11 වසර දක්වා කොහොමද අපි වැඩසටහන් කරන්නේ. අපි පුතා අපි ඒක කරන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් ලෙවල් එකට මම කරන්නේ ඒක. ඒක බොහොම අඩු මුදලට තමයි සැලසුම් කරන්න තියෙන්නේ. තාම දිනවක ප්‍රමාණ තීරණය කරලා නැහැ. තීරණය කරපුවම ඔයාලට දැනුම් දෙනවා. හරි. ඊට අමතරව මගේ ඉංග්‍රීසි ඇකඩමිය ඇහැලියකට පටන් ගන්නවා. ඒකත් 6 වසරේ ඉඳලා 11 වසර දක්වා ළමයින්ට 6 වසර දරුවෙක් කොහොමද 11 වසර දක්වා යනකොට O level ඉංග්‍රීසි වලට එකක් ගන්න මට්ටමට හදන්නේ. ඕක තමයි තියරි. ඕක තමයි කරලා දෙන්නේ. හරි. ඊට අමතරව මම ස්පෝකන් කරනවා. ඒක වෙනම එකක්. ඒක කැමති අයටනේ. ඒක වෙනම එකක්. එතකොට මගේ ඇහැලියකට ක්ලාස් එකට ඇහැලියකට දරුවන්ට අවිස්සාවෙල්ල කුරුවේ රත්නපුර දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. කොහොම අඩු මුදලට පුතා කරන්නේ. ඒක තාම තැන හදනවා. ඒකත් මම දිනවක්වානු මම ඔයාලට සඳහන් කරනවා මතක් කරනවා ඉස්සරහට.